අනේ අම්මේ මගේ කොන්ද පුදුම අමාරුවක් නේ අප්පා මේක නම් බෝල අර කුසුම නංගියා නේද ගස් ඇතුලේ ඉන්නේ කුසුම නංගි කුසුම අම්මට සිරි සමන්තක්කා මේ මොකද එළියට බැලලා කාලෙකින් ඕ බං කෙල්ලේ මට මේ කොන්දේ අමාරුව අප්පා දුවට කියනවා තෙලක් ගේන්න කියලා කොහේ ගේනවද ඕන් ඉතින් දැන් මමම යනවා අයියෝ සමන්තක්කේ මාත් එදා ටවුමට ගියානේ මට කිව්වනම් මං ගේනවනේ සමන්තක්කා අපරාදේ කමන්නේ කුසුම නගෝ මම එහෙනම් ගොහින් එන්නම් තවත් රැවෙන්න කලින් ගිහින් ටක් ගාලා ගෙදරට ගොඩ බහින්න ඕනේ හරි සමන්තක්කා එහෙනම් ටක් ගාලා ගිහින් එන්න ඒක නෙමේ කුසුම නගෝ මොකද ඔය පඳුරු අස්සේ කරේ නෑ සමන්තක්කේ මේ අපේ දුවට ඕනේ කියලා මොනවද මල් වගේක් හොයනවා උදේ ඉඳලා මේ ගමේ එයාලා කියන මල් හොයාගන්න බෑ අක්කේ එහෙමද එහෙනම් හොයන මගුලක් හොයාගෙන ගෙදර ගියා නම් මාත් එහෙනම් ගොහින් එන්නම් හරි සමන්තක්කේ ගිහිල්ලා එන්න පරිස්සමට අම්මේ පාරට ගිහිල්ලා වීල් එකක්වත් කතා කරගෙන යන්න ඕනේ මටත් තව නම් ඇවිදින්න බෑ ආච්චි ඔව් පුතා ඔව් කියන්න ආච්චි මට පොඩි දෙයක් දැනගන්න පුළුවන්ද අනේ ළමයෝ කියන්න තියෙන දෙයක් කියහල්ලා ඉක්මනට මට මගේ වැඩේ හොඳටම පරක්කු වෙලා පුතේ ආච්චි මේ කොලේ තියෙන තැන ඔයා දන්නවද මම මේ ගමට නම් පොඩ්ඩක් අලුත් කෙනෙක් ඒකයි කෝ පෙන්නන්න බලන්න ළමයෝ මන් දන්නේ නැති තැනක් මේ ගමේ නෑ මේ තියෙන්නේ ආච්චි අනේ අම්මේ මගේ තිබ්බ කොන්දක් කැඩුවනේ දර හොරා අනේ අම්මේ මගේ බෙල්ල මාලේ ඉස්සුවනේ දරු ඕම හිටපන් තමුසෙට මම හොරෙක් ඇත්තට මේ ගමේ එකෙක් නෑනේ අවශ්‍ය වෙලාවට අනේ අපේ ආයලිස්සුව නේද මම අප්පායි කොන්ද මේ ගමේ එකෙක්වත් නැති ඇටි බලපල්ලකෝ අනේ ඇත්තට මෙහෙමත් මේ ටීචර්ස්ලාගේ වැඩ රටේ නැති මල් හොයන්නලු ළමයිට අනේ ඉතින් මේ ටීචර්ස්ලා අපේ අනේ මොනවා කවුද කෙඳිරි ගෑවා නේද අනේ මොනවා අර පඳුරුත් හෙල්ලෙනවනේ කවුද ඉන්නවා වගේ සතෙක්වත්ද අනේ දෙයියනේ මේ අපේ සමන්තක්කනේ මොනාද සමන්තක්කා ඔය පඳුරු අස්සට වෙලා කරන්නේ මම ගුණපාල මූණ හොදනවා පඳුරු අස්සේ මාව උස්සපල්ලා ගුණපාලයෝ
ඕම හිටු සමන්තක්කේ ඕම හිටු. ඔන්නේ සමන්තක්ක ඔයත් කරගන්න බෑඩ. පරිස්සමට අනේ හෙමීට උස්සපල්ලගුනේ. ඔතනින් වාඩි වෙන්නකෝ සමන්තක්කේ. ඇත්තට සමන්තක්කේ ඔයාට මොකද්ද මේ වුනේ? ආනේ මොනවා මේ ගමට හොරෙක් ඇවිත්